ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් ගෙනල්ලා තියෙන්නේ පළවෙනි වීඩියෝ විදිහට PC වගේ AWM සෙල්ලම් කරනවා කියලා දෙන්නේ. PC එකකින් AWM සෙල්ලම් කරනකොට ස්කෝප් එක විතරයි වෙන්නේ. හරිද? අපේ කැරක්ටර් එක පේන්නේ නැහැ. අන්න ඒ වගේ මොබයිල් වලින් සෙල්ලම් කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? අන්න එතන තියෙන ට්‍රික් එක ඔයාලට මම අද ගෙනත් තියෙනවා. ඉතින් ඔයාලට ආයේ PC ගන්න ඕනේ නැහැ. AWM ගන්න. කියලා ඉතින් මේක පුරුදු වුණා කියන්නේ ඉතින් AWM එක මොබයිල් වලින් ගහන එක easy. ඉතින් සාමාන්‍ය මම AWM ගහන්නේ මම ට්‍රික් එක ඔයාලට කියලා දෙන්නම්. අපි ඒක බලන්න යන්කෝ ඉස්සෙල්ලා මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මම ඒකට සෙටින් වගේකුත් හදාගන්න තියෙනවා. හරිද? මේක සෙල්ලම් කරන්න ඔයාලා පුරුදු වෙන්න ඕන ටික දවසක්. එකපාරටම බැරි. ඔයාලා මොකද නිකන් ගන් ගහලා සෙල්ලම් කරලා AWM එකකින් සෙල්ලම් කරනවා කියන්නේ ගොඩක් අමාරුයි. මේක දිගට පුරුදු වෙන්න ඕන. හරිද? ඉතින් මෙන්න මේ වගේ අපි දැන් සාමාන්‍යයෙන් මේකේ සෙටින් වගේක් තියෙනවා. මම ඔයාලට ඒක කියන්නම් ඉස්සරහට හදා ගන්න ඕනේ. AWM පුරුදු වුණා කියන්නේ ඔයාලට ඉතින් ආය BR මැච් එකක් ගහගන්න ලේසි. ඉස්සෙල්ලාම ඔයාලා හදා ගන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා. ඔය left free button කියලා තියෙන්නේ. custom control වලට ගියාන් පස්සේ left free button කියලා තියෙනවනේ. අන්න ඒක ඔයාලගේ ඇත්තේ show on the scope කියන එකෙන්. ඒක ඒ කියන්නේ ස්කෝප් වුණාම විතරයි මේ බටන් එක පෙන්වන්නේ. ඒක ඔයාලා always කියලා දාගන්න. ඒක ඊට පස්සේ දැම්මම ඔයාලා හැම වෙලේම ඕන ගන්න එක ගත්තත් ඒ බටන් එක තියෙනවා. ඒ කරදරයක් නෑ එච්චර. ඒක බටන් එක ඕන. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් left free button එක හදාගත්තාන් පස්සේ quick open switch එකත් අර වගේ on කරගන්න ඕනේ. ওই දෙක තමයි ඔයාලා setting වලින් හදාගන්න තියෙන්නේ. හදාගත්තාන් පස්සේ ඔයාලට මෙන්න මෙහෙම තියෙනවා ස්කෝප් කරගෙන හදන වැඩින විදිහ. අන්න ඒ වගේ මම ඔයාලට පෙන්නන 1 2 3 කියලා ඔය වගේ පෙන්නලා තිබ්බේ. අන්න ඒ පාර පොඩ්ඩක් මිස් වුණා නම් ආයෙ පාරක් බලන්න. ඒ විදිහට ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන ස්කෝප් එක ඔබලා ගන් එක මාරු කරගෙන හදාගන්න. ස්කෝප් එක ඔබලා ඊට පස්සේ left free button එක ඊට පස්සේ ආයෙ quick එක switch එක. ඔන්න ඕක තමයි පිළිවෙල. ඔය පිළිවෙල හරියට එක දිගට ස්පීඩෙන් කරගෙන යනවා. කරගෙන යනකොට ඔයාගේ ඇඟිලි වල ස්පීඩ් එක හදාගත්ත ගමන් ඔයාලට ඉතින් එතෙන් එහා කරන්න දෙයක් නැහැ. ඉතින් ආයේ PC වගේම තමයි. එහෙනම් දැන් මම සාමාන්‍යයෙන් මාත් මේ පුරුදු වෙන ගමන් හරිද? ඔයාලා බලන්න මගේ ස්කෝප් එක සාමාන්‍ය කැරක්ටර් එක පේන්නේ නැහැ. ස්පීඩ් එක හදාගත්ත පස්සේ පොඩි කැරක්ටර් එක සාමාන්‍ය පොඩ්ඩක් පේන්නේ. අර ස්පීඩ් එක මදි හින්න වගේ. ඉතින් ස්පීඩ් එක හදාගත්ත ගමන් ඉතන ගන්න තියෙන ස්කෝප් එක ෆ්‍රී බටන් එක මේ ක්වික් එපන් ස්විච්. ඔය ටික එක දිගට පිළිවෙලට කරන්න ගියා කියන්නේ ඔයාලා කිසි ගේමක් නැහැ. ටග්ගාලා ඉවර කරන්න පුළුවන් මැච් එක. ඉස්කාලා ඉතින් කවුද අපේ B2K වගේ මැච් එකට ගහලා එහෙනම් ස්කෝප් එක මම මොබයිල් වලින් ගහන්නේ ඔයාලට පේනවනේ මගේ ඒවත් හයිඩ් කරේ නැත්නම් ඔයාලා මොබයිල් වලින් ගහනවා කියලා පෙන්නන්න. හරි මේ වගේ තමයි ඉතින් දිගටම ඔයාලා කරන්න ඕන තනිකර මෙතන ට්‍රේනින් එකක් තමයි කරන්න ඕන. ට්‍රේනින් එක කරන ආනෝ තමයි ඔයාලා මේක පුරුදු වෙන්නේ. නැත්නම් එකක් දෙකක් ශ්‍රී කරලා මේක හරියන්නේ නැහැ කියලා. මේකෙන් වදින්නේ නැහැ. එකපාරට මේවා පුරුදු වෙන්න බෑනේ ඕන දෙයක්. මම දැන් මම ගියා ට්‍රේනින් මැච් එකේ වැඩේ හරියන්නේ නැහැ. මේ ඉන්නේ උන් කෙලිනවා දාගෙන. ඒ හින්දා මේ මෙතන ගියොත් නම් පුරුදු වෙන්න බෑ මේ. AW පාර ඩමි දෙකක් තියෙනවා. ඩමි දෙකයි අර හෙට මෙහෙට යන බොට් දීලා තියෙනවා. ඒ ටික සෙල්ලම් කරගෙන යන්න. ඒ ටික සෙල්ලම් කරගෙන ඔයාලා හිමිට පුරුදු වෙනවා කියන්නේ. ඒක නිකන් මේ බියර් රෑන්ක් දාන්න නිකන් normal මේ මැච් එක බැටල් රොයල් එකක් දාගන්න. ඒක දාලා අර බොට්ටුන්ට දැලුවත් කමන්නේ ටික කාලයක් ඕනනම් මේක සතියක් හරියට පුරුදු නම් සතියක් ඕනේ නැහැ. අධිකරම් මැච් සෙල්ලම් කරන කෙනෙක් නම් ටක් ගාලා මේක අල්ලගත්තා කියන්නේ. ඔය ටක් ගාලා මේක ඇඟිලි වල හුරු වෙනවා. ඉතින් වැඩි දෙයක් නැහැ. ඉතින් මේක තමයි පොඩි ට්‍රික් එකක් තියෙන්නේ. මේකේ තව කැරක්ටර් කෙනෙක් ඉන්නවා. අර ස්කෝප් කරනකොට මේ ස්කෝප් කරපුවාම ස්කෝප් එකේ අපි ඉන්නේ වදින ළඟ ප්‍රමාණය මේ දුර ප්‍රමාණය වැඩි. ඒයි ඇත්තට මිනිහට වැඩි ප්‍රමාණය වැඩි. ඒ කැරක්ටර් එකක් දාගන්න කැරක්ටර් ගන්නවා මට. මට යන කොහමද ලේඩි කෙනෙක් ගේල් කෙනෙක්. ඒ කැරක්ටර් ඒ කැරක්ටර් එකක් දාන්න. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් සබස්ක්‍රයිබ් කරලා දාන්න. අපිත් එක සෙට් වෙන ඉස්සරහට දිගටම මේ වගේ වීඩියෝ හෙඩ්ෂොට් ගන්න ඒවා. ඊට පස්සේ අපි ඉස්සර ලයිව් එහෙමනේ ඉතින් සබස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න. අලුතෙන් පටන් ගත්ත YouTube channel එකක් ඉතින් ඔයාලා වගේම
මාත් ගොඩ යන්න දඟලන කොල්ලෙක් කියලා හිතන්නකෝ. ඉතින් හරි එහෙනම් thank you වීඩියෝ එක බලන හැමෝටම. අනිවාර්යෙන් subscribe කරලා bell button එක on දාලා තියාගන්න. එහෙනම් bye bye.